ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙන්න මේ QR එක නිවැරදිව ක්‍රියේට් කරගන්න විදිය හදාගන්න විදිය තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක එවන්නකම් බලන්න, වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න. ඉතින් මේ දවස්වල හැමෝටම ඉන්ධන ලබා ගැනීම සඳහා QR එකක් යූස් කරනවා. ඉතින් QR එක යූස් කරත් පොලිමේ හිටියත් ඔයා QR එකක් තිබ්බත් හෙට ඉඳලා QR හරහා ඉන්ධන ලබා දෙන්නේ ඔත්තේ සහ ඉරට්ටේ පිළිවෙලට. ඉතින් ඔයා QR එකෙත් අන්තිම ඉලක්කම ඔත්තේ ඉලක්කමක් නම් ඔත්තේ දිනයන්හි ඔයාට ඉන්ධන ලබා ගන්න පුළුවන්. ඉරට්ටේ ඉලක්කමක් නම් ඉරට්ටේ දිනයන් වල ඔයාට ඉන්ධන ලබා ගන්න පුළුවන්. ඉතින් ඔත්තේ දිනයන් කියන්නේ 1 3 5 7 9 වගේ යන දිනයන්. ඉතින් ඉරට්ටේ දිනයන් කියන්නේ දෙකෙන් බෙදෙන නම්බර්ස්. ඉතින් දෙකෙන් බෙදෙන දිනයන් ඉතින් 2 4 6 8 10 වගේ නම්බර්ස් තමයි. ඉතින් බිඳුවත් මේ අතරට අයත් වෙනවා. ඉතින් guys හෙට ඉඳලා මෙන්න මේ විදිහට තමයි ඔයාලට ඉන්ධන ලබා ගන්න පුළුවන් QR එකක් තිබ්බත්. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි, මෙන්න මේ QR එක ක්‍රියේට් කරගන්න විදිය. ඉතින් මෙන්න මේ ක්‍රියේට් කරගන්න ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සල්ලාම පැහැදිලි කරන්නම්. ඔයා QR එකක් කලින් තිබ්බ කෙනෙක් නම් ඔයාලා කරන්න අවශ්‍ය දේ ඉස්සල්ලාම පැහැදිලි කරන්නම්. ඔයාලට QR එකක් කලින් තිබ්බනම් ඔයාලා අනිවාර්යයෙන්ම fullfastgovernment.lk කියන වෙබ් අඩියට යන්න. ඉතින් මම link එක පහළ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියනම් ඔයාලා ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මේ විදිහට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ vehicle registration කියලා මෙතන side එකෙන් තියෙනවා. වම් පැත්තෙන් දකුණු පැත්තෙන් තියෙනවා vehicle login කියලා. මෙන්න මේ login කියන තැන ක්ලික් කරන්න. ඔයාලට පරණ QR එකක් තිබ්බනම් මේ පරණ QR එක ආයෙත් ගන්න විදිය තමයි මම පැහැදිලි කරන්නේ ඉස්සල්ලාම. ඉතින් vehicle login කියන තැන ක්ලික් කරලා ඔයාගේ phone number එක දෙන්න. phone number එක දීලා ඊට පස්සේ ඔයාගේ phone number එකට OTP එකක් එනවා. OTP code එකක් එනවා. message එකට එන්නේ. ඉතින් මේ message එකට එන code එක මෙතන type කරන්න. type කරාට පස්සේ ඔයාගේ පරණ QR එක මෙතනින් ඔයාලට download කරගැනීමේ හැකියාව තියෙනවා. මේක ඔයාලා screenshot එකක් ගහගන්න. ගහලා තියාගන්න. මෙතන download කියන තව option එකක් තියෙනවා. ඒක උඩ click කරලා download කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේ පරණ QR එක හරහා දැන්ටමත් ඉන්ධන ලබා ගන්න. ගොඩක් දිනෙට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ. මේ දවස්වල ලොකුම ප්‍රශ්නේ තමයි මෙන්න මේ second hand use කරපු වාහනයක් ගත්ත අයට. ඉතින් මෙන්න මේ තියෙන ප්‍රශ්නේ QR එක ලබා ගන්න බැහැ. ඉතින් ඔයාලා කරන්න අවශ්‍ය මුල්ම දේ තමයි පළවෙනිම දේ ඔයාලා contact කරගන්න ඔයා second hand වාහනේ ගත්ත අයිතිකාරයව. ඉස්සලාම එයා හරහා තමයි ඔයාලට පුළුවන් QR එක අලුතෙන් create කරගන්න. ඔයා එයාව contact කරගන්න. contact කරගෙන ඔයාලට පුළුවන් මේ website එකට log වෙලා එයාගේ phone number එක එයා QR එක create කරන්න use කරපු phone number එක මෙතන type කරන්න. type කරලා මේ vehicle login කියන තැන click කරලා එයාගේ phone number එක මෙතන type කරන්න. ඊට පස්සේ එයාට යනවා OTP එක. එයාට යන OTP එක හරහා ඔයාලට පුළුවන් මෙතනට log වෙන්න. log වුණාට පස්සේ ඔයා view profile කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන delete කියන option එක හරහා මේ website එකේ දෙන delete කියන option එක. මේ delete කියන option එක හරහා ඔයාලට පුළුවන් මේ එයාගේ profile එක ඔයාලට delete කරන්න පුළුවන්. delete කරලා ඔයාලට පුළුවන් මේකට ඔයාට අලුතෙන් ඔයාගේ engine number, chassis number දීලා ඔයාගේ phone number දීලා අලුතෙන් මෙන්න මේ registration එක කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් අලුතෙන් QR එකක් create කරගන්න. ඉතින් ඔයාට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි මෙන්න මේ use කරපු වාහනයක් ගත්ත කෙනෙක්ට QR එකක් හදාගන්න බැරුව ලත වෙනවා නම් අනිවාර්යයෙන්ම පරණ අයිතිකරු ඔයාලා හොයාගන්න පොඩ්ඩක් try කරලා හොයාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් එයා හරහා මේ QR එක ලබා ගන්න registration එක create කරගන්න. ඔයාගේ නමට දැන් අයිතිකරුගේ නමට registration එක කරගන්න පුළුවන්. එයා පරණ profile එක පරණ QR එක delete කරලා එහෙමත් බැරි නම් එයාව contact කරගන්න බැරි නම් ඔයාලා කරන්න අවශ්‍ය දේ 19යි 19ට call එකක් දෙන්න. call කරලා ඔයාලට පුළුවන් ඔයාගේ engine number එක, chassis number එක, ඔයාගේ identity card number එක ඒ විස්තර ටික දීලා මේ profile එක එයාලට කියලා delete කරගන්න පුළුවන්. ඉතින් මේ website එකේ පොඩි ප්‍රශ්න තාමත් තියෙනවා. ඉතින් ඒවා ඉස්සරහට ඒගොල්ලෝ 100%ක්ම හදයි. තාමත් මේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් call answer කරන්න නැති ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ගොඩක් calls එයාලටත් එනවා ඇති. ඉතින් එයාලත් ගොඩක් busy ඇති. පොඩ්ඩක් try කරලා බලන්න. answer කෙරුවට පස්සේ ඔයාලට පුළුවන් මේක අලුතෙන් create කරගන්න. ඉතින් මේ option දෙක තමයි දැනට ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් QR එකක් පරණ QR එකක් තියෙන කෙනෙක් කරහා ඔයාලට තෙල් ටිකක් ලබා ගන්න පුළුවන්. දැනට එච්චරයි කරන්න පුළුවන්. ඉදිරියට මේ option ඔක්කොම create කරලා හරියට 100%ක් සාර්ථකව ඉන්ධන ලබා දෙයි. ඉතින් පොඩි ප්‍රශ්න තියෙනවා. ඒවා ඉස්සරහට හදලා දෙයි. ඉතින් ඔයාලා මේ කරන්න පුළුවන් option දෙක try කරලා බලන්න. ඉතින් මටත් මේ වීඩියෝ එක අරන් එන්න කියලා හිතුණා. මොකද
මේ QR ප්‍රශ්නේ ගොඩක් අයට දැනටමත් බලපාලා තියෙනවා. ඉතින් අලුතෙන් QR එකක් ක්‍රියේට් කරගන්න බැහැ මේ යූස් කරපු වාහනයක් ගත්ත කෙනෙක්ට රෙජිස්ට්‍රේෂන් ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අලුතෙන් ඔයාලා QR එකක් අලුත්ම වාහනයක් ගත්ත කෙනෙක් නම් ඉතින් පොඩි සිම්පල් දෙයක් කරන්න තියෙන්නේ මෙන්න මේ vehicle registration කියන දේ ක්ලික් කරලා ඔයාලට පුළුවන් engine number, chassis number ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා රෙජිස්ටර් වෙන්න. එච්චරයි. පොඩි සිම්පල් දෙයක් තියෙන. ඉතින් ගොඩක් අය ඒ වගේ වීඩියෝස් දාලා තියෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්ත කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙන්න මේ පරණ අයිතිකරු හොයාගන්න බෑ. නැත්තම් පරණ අයිතිකරුගේ නමට රෙජිස්ට්‍රේෂන් එක කරලා තියෙන නිසා ප්‍රශ්නයක් කරලා තියෙනවා QR එක ලබා ගන්න. ඉතින් එයාව කන්ටැක්ට් කරගන්න එක තමයි හොඳම ඔප්ෂන් එක. නැත්තම් 19ට කෝල් එකක් දෙලා කන්ටැක්ට් කරගෙන ඔයා එන්ජින් නම්බර්, chassis නම්බර් දීලා මේවා ඔයාගේ ප්‍රොෆයිල් එක, පරණ ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා ඔයාලට පුළුවන් අලුතෙන් රෙජිස්ටර් වෙන්න යාළුවා කන්ටැක්ට් කරගෙන වීඩියෝ එකක් ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. අදට කියලා එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ඉක්මනටම තොරතුරක් ලැබුණොත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. අදට කියලා එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම. ජය වේවා.